වික්ටර් රත්නායක මහතා මේ වන විට රෝගාතුරෝ ප්‍රතිකාර ලබමින් සිටින බව ඇගේ බිරිඳ වෙන හෂිනී මෑතකදී පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබුණා. තවද වික්ටර් රත්නායක මහතාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් කණ්ඩායමක්ම වෙහෙස දරා තිබූ අතර මාස ගණනක්ම වික්ටර් රත්නායක මහතා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ බවත් ඇය මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණා. තව දුරටත් ඇය පවසා තිබුණේ වික්ටර් රත්නායක මහතාට සහ තමන්ට එල්ලවන ගල්මුල් ප්‍රහාර සහ චෝදනාවලට ඔවුන් නොසැලී සිටින බවත් වික්ටර් රත්නායක මහතාව සැඳෑ සමයේ සිටින විට රැක බලා ගැනීමට පුළුවන් වුණු එකද තමන්ට ලැබුණු භාග්‍යයක් බවත් වික්ටර් රත්නායක මහතා ඇයට බිරිඳකටත් වඩා මාකොට මෙන් ආදරය කරන බවයි. තව දුරටත් ඇය සංවේදී වෙමින් වික්ටර් රත්නායක මහතාගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ මලක් පහනක් පත්තු කරලා වික්ටර් රත්නායක මහතාට ඉක්මන් සුවය පතන ලෙසයි.